안녕하십니까 선생님. 어서오세요. 안녕하세요. 네, 반갑습니다. 네, 만나서 반갑습니다. 네, 이름 뭐예요? 저는 부디입니다. 네, 만나서 반갑습니다. 네, 여기에 앉으세요. 네, 감사합니다. හායි ළමයි. කට්ටිය අහලා තිබ්බනේ කොහෙද මේ දුවන්නේ කියලා. ඉතින් මම දුවන්නේ ක්ලාස් එකකට. ඒ ක්ලාස් එක තියෙන්නේ කොජේවල. කොජේ ඉන්දික හේමචන්ද්‍ර කියන සර් තමයි ක්ලාස් එක කරන්නේ. ඉතින් මං ඒ ක්ලාස් එකට තමයි ඔය හැමදාම ඇවිදින්නේ. ඉතින් ඒ සර් ගැන වැඩි විස්තර කියනවා නම් අවුරුදු 15ක් තිස්සේ කොරියාවේ ඉන්න ගොඩක්ම පළපුරුදු තියෙන සර් කෙනෙක්. ඉතින් ඒ සර්ගේ ක්ලාස් එකට තමයි මම යන්නේ. යන නිසාම තමයි මේ කියන්නේ. සර් ක්ලාස් කරනකොට ළමයෙකුට ඉගෙන ගන්න අපහසුයි කියනකො ඒ ළමයා තමයි ඉස්සරහට දාගෙන උගන්වන්නේ. ඒ කියන්නේ බැරි ළමයාව කොහොම හරි ඇදගෙන යනවා ඉගෙන ගන්න. ඉතින් දැන් චූටි බබාලා හිටන් ඇවිල්ලා ඉන්නනේ කොරියාවට. ඉස්කෝලේ එහෙම යනවනේ යාලා. ඒගොල්ලන්ටත් මේ ළඟදී ක්ලාස් එකක් පටන් ගන්නවා. ඒකටත් ඔයාලගේ චූටි බබාලා දාන්න පුළුවන්. අපේ වයසේ අයටත් බාල මහලු ඕනම කෙනෙකුට සර්ගෙන් කොරියානු භාෂාව ඉගෙන ගන්න පුළුවන්. ඒ කියන්නේ කොරියානු හෝඩිය කොරියානු භාෂාව දෙකම ඉගෙන උගන්වනවා සර්. ඉතින් මම මේ දාන ෆෝන් නම්බරයට සර් කොන්ටැක්ට් කරගෙන ඕගොල්ලන්ට පුළුවන් වැඩි විස්තර දැනගන්න. 010යි 34යි 18යි 88යි 86. මම ඒ නම්බරේ දාන්නම්. සර්ට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ලෙවල් 1 මේ වගේ තව තියෙනවා එක්සෑම්. ඉතින් ඔයාලටත් පුළුවන් මේ ලෙවල් 1 ලෙවල් 2 තව ඉස්සරහට එක්සෑම් තියෙනවා. ඒවත් කරන්න මේ ක්ලාස් එකට ගිහිල්ලා ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මම ආයෙත් කියන්නේ ඉන්දික හේමචන්ද්‍ර කියන සර්ගේ ක්ලාස් එකට ගිහිල්ලා හොඳින් කොරියානු භාෂාව ඉගෙන ගන්න කියලා. තෝ මන්නාය. බයි බයි.